අවස්ථාව ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ජාතික ජනබලවේගයේ සුභාසිංහ හිරිනැරියට අදහස් දැක්වීමට අප ගෞරවයෙන් ආරාධනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ලිප්නාරච්චි සහෝදරයාට सहोदरत्व संसदीय सभापति जयतिलक सहोदरया लीकम सहोदरया तुलुव संसदीय सहोदर सहोदरिनी මෙතන සම්බන්ධ වී සිටින රණදීප සහෝදරයා තුලුව සියලුම දේශක සහෝදර සහෝදරියන්ගේ අවසරයි කැත්තේ සහෝදරත්ව සංසදය තමන්ගේ ඉතිහාසය අප්‍රේල් 5 දිනය ගුණවත්වා සමරමින් ඉදිරියට යන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්ය සභාව නියෝජනය කරමු ජාතික ජනබලවේගයෙන් නියෝජනය කරමු මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියන අදහසත් එක්ක තමයි මම මෙතෙන්ට සම්බන්ධ වුණේ 1971 ගත්තොත් එහෙම මෙතන බොහෝ අය ඉන්නේ වැඩි පිරිසක් ඉන්නේ ඒ සම්බන්ධ ජීවමාන අත්දැකීම් සහිත අය. තමන්ගේ ජීවිතයෙන් අත්දැකීම් ලැබපු ජීවිතේ බේරාගත්ත අය තමයි මෙතන ඉන්නේ. දැන් මට තියෙන්නේ 1971 කියලා කියන්නේ මගේ වයස එතකොට මම අවුරුදු 6ක ළමයි. මට එහෙම ජීවමාන අත්දැකීමක් නැහැ. මට තියෙන චූටි සිද්ධිමේ මතකයක් තියෙනවා. මම ජීවත් වෙච්ච ඒ වෙලාවේ අපේ අම්මලා තාත්තලා හිටපු තැන එක්ක මම විශ්වාස කරන මේ 71 කියලා යම් සිද්ධිමේ එකක් අපේ තාත්තලා ඒ ගෙදර ජීවත් වෙන්න ඉඳදී දොරවල් වහගෙන ඇසිරපු ආකාරයක් තියෙනවා. මම හිතන්නේ ඒ සිද්ධිය මගේ ජීවමාන අත්දැකීමක්. ඒ අර මට වෙන අත්දැකීමක් නෑ. ඒත් මට තියෙන්නේ අපේ පක්ෂයේ දේශපාලන අධ්‍යාපනය ඇතුලේ ඒ ලැබිච්ච ඒ ඉතිහාසයට එක්ක ලැබිච්ච ඒ අදහස තමයි මට තියෙන්නේ. ඒතකොට ඒ අදහසෙන් පෝෂණය වෙච්ච නිසා තමයි මම පූර්ණකාල සමාජිකයෙක් බවට පත් වුනේ. නැක නිකන් එහෙම වෙන්නේ නැහැ. ඒකත් එක්ක තමයි මේ කැපවීම 1971 පරපුර ඒ තමන්ගේ ජීවිතයෙන් ඒ වන්දි ගෙවපු හැටි මොන අරමුණක් වෙනුවෙන්ද මොන කටයුත්තක් වෙනුවෙන්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ මොන වගේ දෙයක්ද මොන වගේ රටක්ද බලාපොරොත්තු වුණේ මොන වගේ සමාජයක්ද බලාපොරොත්තු වුණේ ඒකෙන් ලැබපු පන්නරයක් තමයි මට තියෙන්නේ. ඒකෙන් ඒ ලැබපු පන්නරෙන් තමයි පෞද්ගලික කුටුම්බ ජීවිතය පොඩ්ඩක් පැත්තකින් තියලා මේ දේශපාලන වෙනුවෙන් කැපුණේ. ඒ අරමුණ ඉෂ්ට කර දීම වෙන්නේ. 88 සම්බන්ධව තියෙන ඒ රස්නේ මට වෙදිච්ච මිනිහ. ඒ රස්නේ මට වැදුණා 88 සම්බන්ධව තෙත්තුණා. නමුත් 71 සම්බන්ධව තියෙන අර අත්දැකීම තමයි තියෙන්නේ. ඉතින් ඒ කොහොම වෙතත් 71 පරපුර ඒ පරම්පරාව ඒගොල්ලෝ මහා පළ උමනාවකට තමයි බැලිහත් වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපි ළමයි හැටියට ඒ 70 74 දක්වා ක්‍රියාත්මක වෙච්ච ඒ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයේ ඇතුලේ ළමෙක් හැටියට වීඩවටපත් වෙලා තියෙනවා. මම ඉඳලා තියෙනවා පාන් පොලිමේ. පාන් ගන්න විදියක් නැති පොලිමේ ඉඳලා තියෙනවා. ඒතකොට ඒකත් එක්ක ඒ ළමෙක් හැටියට ඒ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයේ ඒකත් දන්නවා මම. දැන් සමහරවිට ඉන් පස්සේ ඉපදිච්ච પરම්පරාව ඒක දන්නේ නැහැ. රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය ඇතුලේ කොහොමද මිනිස්සු වීඩවටපත් වෙන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි ළමෙක් හැටියට ඒ විඩාවටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ 77න් පස්සේ විවෘතාර්ථකේ කොල්ලකාරී විවෘතාර්ථකේ ඒ අත්දැකීමට අහු වුණා. ඒකෙන් හොඳට පන්නරේ ලබලා තියෙනවා. මොකක්ද මේ කියලා. ඒ නිසා ඒ ප්‍රභු පන්තියේ මොන වෙනුවෙන්ද රට පාලනය කරන්නේ? ඒගොල්ලෝ ඇයි මෙච්චර පාලනයේ කෑදරක්ම තියෙන්නේ? ඇයි මෙච්චර පෙරේත බලය වෙන්නේ?
කියන ඒ ටික ඔය ඇමික ඇතුළෙම තියෙනවා. ඒ නිසා එතනින් වෙනස් කර ගන්න පියවර තියපු පළමු පරම්පරාව කිසිත් නොලබා කිසි දෙයක් නොලබා අද තරම් ඒ සමාජය තුළ සංකීර්ණ නැහැ. හැබැයි ඒ අරමුණ වෙනුවෙන් මේගොල්ලෝ පෙළ ගැහුණා. මර්ධනයත් එක්ක තමයි මර්ධනයට මුහුණ දීමක් එක්ක තමයි එතන ප්‍රවේශ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා ඒ පරම්පරාව කවදාත් අපි සැමරිය යුතු පරම්පරාවක්. ඒ ඉතිහාසය අපි සමරන්න ඕන. එහෙම නැත්නම් අර සෝවියට් දේශයේ වෙච්ච වැඩේ තමයි වෙන්නේ අපිට. ඒව අත්හැරියොත් ඒක අත්හැරියොත් මෙතන මම විශ්වාස කරනවා ඉඳන් අවුරුදු 70කට වැඩි පිරිසක් තමයි ගොඩාක් අය ඒකත් එක්ක මෙතන ඉන්න අය ඉන්නේ. ඉතින් අපිට මේ ඔය වයස ටිකක් වයසයි කියලා තියුණාට මම නම් හිතන්නේ නැහැ. බටහිර එහෙම නෙමෙයි බටහිර රටවල් වල දැන් මිනිස්සුන්ගේ වයස අවුරුදු 110යි 115යි. ඒ මට්ටමට ජීවත් වෙනවා. එහෙම ලංකාවේ නැති නිසා අපේ පරමායස අවුරුදු 80 ගණන් කියන හින්දා තමයි අපිට දැනෙන්නේ අපි දැන් ජීවිතේ සමුගන්න වගේ කියන්නේ. මට ඉතින් එහෙම නෙමෙයි අපි ඒ 71 පරම්පරාව පටන් ගත්ත ඒ ගමනේ අරමුණත් එක්ක අපි ගියොත් එහෙම අපි අවුරුදු 110ක් 115ක් ජීවත් වෙන්න පුළුවන් වඩා හොඳින් මිනිසුන්ට වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය. ඒ සමාජය තමයි මේ පරම්පරාවේ පන්නරේ අපි හදන්න හදන්නේ. දැන් අපි අත තියලා තියෙන්නේ ඒක. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ 71 පරපුර ඒගොල්ලෝගේ අරමුණේ යම් කොටසකට අපේ දායකත්වයේ ලැබෙනවා. මම කියන්නේ ඔබට අපිට අපි හැමදෙනාටම තියෙන ඒ නිරාමිෂ සතුටුයි. ඒ නිරාමිෂ සතුටුයි. මට තියෙනවා දෙවිවම් ඔය මේකෙන් පස්සේ මේ ජාතික ජනබලවේගයේ මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ මම ගියා ගෙදරකට. ඒකට මට ඒ ගෙදර කට්ටිය එන්න කිව්වා. ඊට පස්සේ ගියාට පස්සේ තමයි දන්නේ මම 1994 පස්සේ අර පරණ අය හොයාගෙන ගිය ඒ ගෙදරක ගෙදරක්. එතකොට 94 පස්සේ මම ගියාට පස්සේ ඒ තාත්තා මාත් එක්ක ගනුදෙනු කරන්නේ හරි අර හිමින් මුමුණන බයයි දරුවන්ට. ඒ දැන් නැවතවරක් මේ දේශපාලනයට ප්‍රවේශ වෙනවට කැමති නැහැ. මම නියමුවා පත්‍රය අරගෙන ගියාට පස්සේ නියමුවා පත්‍රය මම එයාට දෙන්නේ. එයා කියලා තියන්නේ මම මේ නියමුවා පත්‍රය 8කට විතර නවලා. හරි ගෙදර දරුවන්ට දැනෙන්නේ නැති වෙන්න දෙන්නේ නැහැ. පින්හසුන් හුවමාරු කරනවා කරනවා. එහෙම තමයි එයාට ගන්න. ඒක දේශපාලනේ කතා කරන්නේ බොහොම අර පෙම්වතෙක් හා පෙම්වතියක් කතා කරනවා වගේ මුමුණමින් කතා කරන්නේ. අදහස් කියන්නේ. ඒ නිසා මම ඉතින් ඒ ආරක්ෂාව දෙන්න ඕන නිසා මම අර බොහොම ෂේප් එකේ තමයි කතා කරලා එළියට බහැලා ඉන්නේ. ළමයි ඉන්නේ කවදාකවත් අපිත් එක්ක කතා කරන්නේ. තාත්තා විතරයි. ඒ තාත්තා විතරේ හොයාගෙන ගිහිල්ලා කතා කරන්නේ. එහෙම හිටපු ගියා. ඊට පස්සේ මම මේ ගමන ගියාට පස්සේ දැන් අර කලින් ගුරුත්වය හිටියපු ගෙදර සියලු දෙනා දරුවෝ දැන් අපි ජාති දැන් අයවටපත් වෙනවා. අපිට ඡන්ද දිනායට බයවටපත් වෙලා. ඊට පස්සේ මම කතා කර ඉඳලා අර තාත්තා පොඩ්ඩක් එහාට මෙහාට ගියාට පස්සේ ළමයි මට කිව්වා අපි අම්ද දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරපු වෙලාවේ එයා කාමරයට ගිහිල්ලා කාමරේ දොර අගුළු දාගෙන හයියෙන් කෑ ගහලා ඇඬුවයි සතුටට. කාමරයට ගිහිල්ලා කාමරේ දොර වහගෙන හයියෙන් කෑ ගහලා ඇඬුවයි ඒ තාත්තා. හිතා ගන්න පුළුවන් මොන වගේ මේ ආධ්‍යාත්මික දෙයක් කියන්නේ මොන වගේ සතුටද කියන්නේ කියලා. ඒ නිසා අද අපි මෙතෙන්ට මේ රට මේ මට්ටමට අපිට ඒ ප්‍රභු පැලැන්තෙන් බලය අතට ගන්න මේ ජයග්‍රහණය මම විශ්වාස කරන්නේ අපි තාම යෝධ පියවර. ඉවර නැහැ. අරමුණ සම්පූර්ණයෙන්ම තාම ඉෂ්ට වෙලා නැහැ. ඒ අරමුණ වෙන තව අපිට කැපවෙන්න වෙනවා. ඒ අරමුණ වෙන කැපවීම සඳහා 1971 මේ අරගලේ මේ නියමුව මේ වීරවරුන්ගේ පන්නරේ තවදුරටත් අපේ ජීවිතේට ඕන. කවදාකවත් අපිට ඒක අමතක කරන්න බෑ.
ඒ නිසා අනාගත පරපුර අද අපේ මුණුපුරක් පිළිපිදෙන අද උපදින මුණුපුරක් පිළිපිදියන්ට මේ අනිවාර්යෙන් මේ ඉතිහාසය ඉස්සරහට අරගෙන යන්න ඕනේ. අරගෙන යන්න ඕනේ. මොකද හේතුව එහෙම වුණොත් තමයි අපිට අර වඩා හොඳින් වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු වෙනුන් හදාගත්තු ශ්‍රේෂ්ඨ රටක් බවට අපේ රට පත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මේක හරි වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ වැදගත් අවස්ථාවට මේ වීරවරුන් වීරවරියන්ගේ ස්මරණය කරන මේ මොහොතේ 1971 සංසදයේ හැටියට ජාතික ජනබලයේ හැටියට අපිට ආරාධනා කිරීම සම්බන්ධ විශේෂම මේ සංසදයේ ආදරණීය සහෝදරවරු සහෝදරියන්ට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ටික අවසන් කරනවා. 71 සගේ සදාකල් දිනේවා.